අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්තා තත්ත්ව භාග කියන්නේ මොකක්ද කියලා. ආයෙක මතක් කරොත් එහෙම දෙකෙන් එක ගන්නවා මං. දෙකෙන් එක. එතකොට මේ දෙකෙන් එක කියන්නේ හරයට වඩා ලවය කුඩයි. එහෙනම් හරයට වඩා ලවය කුඩයි තත්ත්ව භාගවල ලක්ෂණය. තව ලක්ෂණයක් තමයි මේ තත්ත්ව භාග තියෙන්නේ බිඳුවත් එකත් අතර විතරයි. එතකොට බිඳුව වෙන්නත් බෑ එක වෙන්නත් බෑ. ඒ දෙන්න අතර. අතර කියන දේ ඒක අර සිංහල හරියට සිංහලත් එක්ක තමා ගණිතය සමහර තැන්වල මේ තේරුම් ගන්න තියෙන්නේ. විද්‍යාව විෂයෙත් එහෙමයි. සිංහල හරියට පුළුවන් වෙන්න ඕනේ. අතර කියද්දී බිඳුව ගන්නත් බෑ එක ගන්නත් බෑනේ. ඒක Taman දැනගන්න ඕනේ. එතකොට බිඳුවත් එකත් අතර භාග තමයි තත්ත්ව භාග. තත්ත්ව භාගවලටම තමයි නියම භාග කියලා කියන්නේ. නියම භාග කියලා කියන්නේත් ඒවට. හරිද? තත්ත්ව භාග සමානයි නියම භාග. එතකොට මේ එහෙම ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ පොඩ්ඩ වීඩියෝ කරද්දි පොඩි ගැටලු වෙයි. මේ පටන් ගත්ත විතරනේ මේ වැඩේ. ඉස්සරහට හොඳට කරමු. තත්ත්ව භාග සමාන වෙනවා නියම භාග. හරිද? එතකොට නියම භාග කියන්නේ තත්ත්ව භාග වලට තමයි. හරි. දැන් මේ කොටස කතා කරන්නේ මේ විෂම භාග පිළිබඳව. විෂම භාග පිළිබඳව කතා කරන්නේ. එතකොට විෂම භාග කියන්නේ හරයට වඩා ලවය විශාල භාග. ඒ කියන්නේ හරයට වඩා ලවය 3න් 4 විෂම භාගයක්. තව එකක් ගත්තොත් එහෙම 2න් 5 විෂම භාගයක්. ඊට පස්සේ 9න් 13 විෂම භාගයක්. හරයට වඩා ලවය විශාල භාග. එහෙනම් විෂම භාගයක් කියන්නේ මොකද්ද? හරයට වඩා ලවය විශාල භාග. එහෙනම් මේ විෂම භාගයක් කියන එක සරල නේ තේරුණාද?